කොහොමද ඉතින් ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඉන්නවද? අපි නම් අද ගමනක් යන්න පාරට ඇවිල්ලා තමයි ඉන්නේ. අපි ඉතින් කොහෙද යන්නේ කියලා බලන්න එන්නකෝ ඔයාලත්. අපි පික්නික් එකක් දාලා ඒක එනකන් තමයි මේ පාරට වෙලා ඉන්නේ. ඒ අතර ඉතින් බලන්නකෝ අපේ මැනිකගේ කෝලම් ටිකකුත් දැන් වෙලාව නම් 6ට කිට්ටුයි. අපි හවස් වෙලා තමයි යන්නේ. මේ දවස්වලත් ගොඩාක් අවුසරයිනේ. ඉතින් දවල්ට ගමන් යන්න ටිකක් අමාරුයි. බබාටත් අපහසුයිනේ. ඉතින් අපි ගොඩාක් රෑ වෙලා හවස් වෙන්න ඇරලා තමයි යන්නේ. බලන්නකො ඉතින් එයා මොකද්ද කියන්නේ කියලා. සාතු වඳින්න යනවලු. එයා හරිම ආසයි පන්සල් යන්න. ඒ වගේ තැන්වලට නිදහසේ ඉන්න යන්න. හරිම ආසයි ඉතින් බබා ඒ නිසා ඉතින් එයාව එක් කරගෙන යනවා. අඩුම තරම ඉතින් ගේ ළඟ තියෙන අපේ ගමේ පන්සලට හරි එයාව ඉතින් නිතරම එක් කරගෙන යනවා. සතියට එකපාරක්වත් අඩුම එක් කරගෙන යනවා. එයා ගොඩක් ආසයි පන්සල් යන්න. ඉතින් අපි අදත් දැන් මේ පන්සල් යන ගමන් තමයි ඉන්නේ. දැන් නම් මේ පික්නික් එක ඇවිල්ලා අපි ඒකේ නැගලා ඉතින් යන ගමන් තමයි මේ ඉන්නේ මම. ඉතින් ඔහොම වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නකෝ. අපි කොහේ පන්සල්ද ගියේ කියලා බලන්න. දැන් නම් අපි මේ ආවා. ඇවිල්ලා යන ගමන් තමයි ඉන්නේ. අපි අද ආවේ කැරණිය පන්සලට. බලන්නකෝ මෙයාට තියෙන හදිසිය දුවනවා. තාත්තිවත් ඇදගෙන දුවනවා. ඉතින් එයා හරිම ආසයි මං කිව්වේ. හරිම ආසයි පන්සල් යන්න ඉතින්. අපි දැන් සෙරප්පු හැම ගලවලා මේ යන ගමන් තමයි ඉන්නේ. බුදු ගුණ පමනයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනීවා මතුවත් බව කතරේ උපදීනම් සසරේ බුදුහාමුදුරු ළඟමා සැනසේ නිකසල කුසලට යොමු කොට පාදා දන නැන පොබෝදා නිවනට බාදා නොවෙනට සැමටම කුසල් ලැබේවා බුදු ගුණ පමනයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනීවා සරණිම කරන පැතුම් දිනේවා සමිදු පුදන
සිත නිවනට වේවා කිකලෙකවත් අකුසල් නොම වේවා දිවිනීම ඔන්න ඉතින් බලන්නකෝ මම ඔයාලටත් බලන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. බුදු ගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මතුවත් බව කතරේ උපදීනම් සසරේ බුදුහාමුදුරු ළඟ මා සැනසේ. ඉතින් යාළුවනේ මම හිතුවා ඔයාලට නිදහසේ වීඩියෝ එක බලන්න දීලා මම වැඩි කතා නොකර ඉන්නවා කියලාද. සසර නිම කරන පැතුම් දිනේවා සමිදු පුදන සිත නිවනට වේවා කිකලෙකවත් අකුසල් නොම වේවා දිවිනීම වන තැන තුන්තකීවා බුදු ගුණ පමණයි සදහම් වේමා බුදු මග වේරයි නිවන තැනේවා මතුවත් බව කතරේ උපදීනම් සසරේ බුදුහාමුදුරු ළඟ මා සැනසේ. මම නම් ඉතින් ගොඩක් යන්න ආස තැනක් තමයි මේ කැලණි පන්සල. ඔයාලත් එහෙම ඇති කියලා මම හිතනවා. බලන්නකෝ හරිම ලස්සනයි. ඉතින් හරිම ආසයි ආය එන්න හිතෙනවා. දැන් නම් ඉතින් ගෙදර යන්න මේන ගමන් ඉන්නේ. එහෙනම් අදට ගිහින් එන්න. බයි. සදහම් වේමා